ජයට විහිළුවක් වෙන එකේ සීමාවක් තියාගන්නේ ලබන් අම්ම කෙනෙක් වෙනවා තමයි ඒත් උඹලා වගේ බඩු වෙන්නේ නෑනේ බන් ඔයාට ඔච්චර දරු කැක්කුම නම් ඔයා දැනගන්න ඕන සමාජයට විහිළු සපයන්නේ නැතුව ඉන්න ඔයාලම තමයි ඔයාලව ඒ තත්වෙට පත් කරන් තියන්නේ එළ දෙන්නු දෙන්නේ සිංහල කතා කරනවා අද දැක්කේ අනේ සර්කර් බර් අයියේ අපිව මේ තංසාපයෙන් ගලව ගන්න ප්ලීස් දෙතනට වෙලා මරාගන්නේ ඇයි තම් පෙන්නලා ඇදටම වෙලා කතුරු ගහනවද ඔය අක්කිලා දෙකම බඩු තමා අපි දන්නවා දැන් පත්තිනි වෙලා පතරංග බඩුවක් ගර්භාෂය නිසා අම්මෙක් වෙලා ඔයාගේ බබාගේ නම හෙන්රිද ඔයාගේ බබාගේ නම හෙන්රිද මෙච්චර ටිපර් වෙන්න තරම් ඒ වීඩියෝ එකේ කේස් එකක් නෑනේ බබාට අපහාස කරන්න පිට උන්නේ වේ බබාගේ උන්මයි දරුවව උකුලේ තියන් තන් දෙක මාර්කට් කරන්න කලින් හිතන්න තිබ්බා මනීෂනේ වෙවරදී ඔයයි හොදම වැඩේ තොපි දෙන්නට හුප්තිය දෙන්නට රන්දිකගේ වයිෆ් කවුද දෙන්නම ළමයගේ අම්මලද පැහැදිලි කරන්න පොඩ්ඩක් මැරුණාම එම්බා වරණ කට හීනා යන බඩු හරි බං ඉතින් උඹලා විහිළුවක් නිසානේ ඒකි උඹලා විහිළුවකට අරන් තියන්නේ මේකෙන් නාහෙන් අඬන්න දෙයක් නෑ දෙතනට වෙලා මරාගන්නේ ඇයි තම් පෙන්නලා ඇදටම වෙලා පතුරු ගහනවද ඔය අක්කිලා දෙකම බඩු තම අපි දන්නවා දැන් පත්තිනි වෙලා පතරගේ බඩුවක් ගර්භාෂය නිසා අම්මෙක් වෙලා ඔයාගේ බබාගේ නම හෙන්රිද ඔයාගේ බබාගේ නම හෙන්රිද ඔයාලගේ ප්‍රශ්නෙද මම අදාළ නැතුව ඇති ඒ නිකන් දැනගන්න අහන්නේ මේ වීඩියෝ එක ඇඳක හාසි වෙලාම කරන්න ඕන වුණේ ඇයි පියලා දැනගන්න පුළුවන්ද ඇග විකුණගෙන කනවට වඩා හොඳයි නේද පිගන් හොදන් කන එක දෙතනට වෙලා මරාගන්නේ ඇයි තම පෙන්නලා ඇදටම වෙලා කොතුරු ගහනවද ඔය අක්කිලා දෙකම බඩු තමා තනවන්නවා දැන් පත්තිනි වෙලා පතරංග බඩුවක් ගර්භාෂය නිසා අම්මෙක් වෙලා ඔයාගේ බබාගේ නම හෙන්රිද ඔයාගේ බබාගේ නම හෙන්රිද ඔයාගේ බබාගේ නම හෙන්රිද